කොහොමද හැමෝටම අදත් මේ නිමිති ගුප්ත ශාස්ත්‍ර කටයුතු සම්බන්ධ අත්දැකීමක් ඔයගොල්ලෝ සමග බෙදා ගන්න තීරණය කරා. මේක මීට අවුරුදු 2කට විතර කලින් සිද්ධ වෙච්ච සිදුවීමක්. බලන්න ඔයාලටත් මේ වගේ දේවල් වෙලා තියෙනවද, මේ වගේ අත්දැකීම් තියෙනවද කියලා. එහෙම නැත්නම් ඔයාලා එක්ක ඉන්න වැඩිහිටියන්ට මේ වගේ දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තොරතුරු නිතර ඔයාලට දැනගන්න අපේ YouTube channel එකත් එක්ක ටිකටම සම්බන්ධ වෙලා ඉන්න කියලා මතක් කරනවා ඉස්සෙල්ලාම. මොකද මේ නිමිති අත්දැකීම් වලින් එන කරුණු ඔයාලගේ ජීවිතවලත් තියෙන කොටස් වෙන්න පුළුවන් හින්දා මේ කාරණාව සිද්ධ වෙන්නේ මම එක්තරා කටයුත්තක් සම්බන්ධයෙන් පිරිත් පැන් සකස් කරමින් හිටියා මම කටයුතු කරන ස්ථානයේ. එතකොට මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා, ඒ කියන්නේ එනවා වයසක අම්මා කෙනෙක්. ඒ එන්නේ ගෙදරට එන්නේ, ඇත්තට මේ කටයුතු වලට සම්බන්ධ නැහැ. ගෙදරට එන අවස්ථාවේ එතකොට මම අර පිරිත් කරන කටයුත්ත භාගයක් විතර කරලා අවසන් වෙන අවස්ථාවක තමයි මේ වයසක අම්මා අපේ ගෙට එන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මට නිකමට වගේ අරමුණු වෙනවා මේ ආපු කෙනා ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරනකොට මට දකින මේ අම්මා සාමාන්‍යයෙන් මම මීට කලින් දැකලා තියෙනට වඩා ඒ වෙලාවේ යම්කිසි වෙනසක් තිබ්බා. මොකද බෙල්ල සහ උරිස්ස ප්‍රදේශයේ කුඩු වෙලා වගේ ගතියක් තිබ්බා. ඒක මම ඊට කලින් දකිනකොට නොතිබිච්ච කාරණාවක්. මේ වෙලාවේ අරමුණු කරලා බලනකොට මට නිරීක්ෂණය වෙනවා, මම දකිනවා යම්කිසි අමනුස්ස බලවේගයක් මේ බෙල්ල පිට ප්‍රදේශයේ මේ අම්මගේ කරේ ඉන්නවා. එතකොට මම ඒ වෙලාවේ ඒ කරුණු කාරණා හොයලා බලලා ඉතා සරල විසඳුමකට ගියා. ඊට පස්සේ ඒ යනවත් එක්ක මම ඒ ගෙදර කට්ටියට කීවා දවස් 2-3ක් මේ අම්මට කියන්නේ නැතුව මේ අම්මා ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. මේ තියෙන වකුටු ස්වභාවය, එහෙම නැත්නම් කුදු ගහිලා තියෙන ස්වභාවයේ යම්කිසි වෙනසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අම්මා මේ සම්බන්ධයෙන් මොනවා හරි කියයි කියන කාරණාව. ඊට පස්සේ යම්කිසි පිළියමක් යදුවා මම ඒකට යොදලා ඊට පහුවදා හෝ දවසක් හෝ දවස් දෙකකට පස්සේ මම රැකියාවට ගිහිල්ලා ආව ගමන් මට පණිවිඩයක් එනවා. මේ ඒ අම්මා ඒ ගෙදර අයට කියලා තියෙනවා, පුතේ මගේ මේ උරිස්සේ බෙල්ල හරිය තිබ්බ මේ බරගතිය අඩුවක් තියෙනවා, මට දැන් කොන්ද කෙලින් කරන්න, එහෙම නැත්නම් ඔළුව කෙලින් කරලා ඇවිදින්න පුළුවන් කියලා. ඇත්තටම මේ කියනකොටත් මේ ගෙදර කට්ටියත් ඒක බලලා තිබ්බ අර වෙනද තිබ්බ පුදු ගතිය, එහෙම නැත්නම් නැමිලා ඇවිදිච්ච ගතිය දැන් නැහැ. ඒ කියන්නේ දවසක් දෙකක් යනකොට ඒ අම්මටම දැල්ලා ඒ අම්මම තමයි කියලා තියෙන්නේ. එතකොට එනකොට ඒ අම්මා දන්නේ යම්කිසි කාරණාවක් අපි සිද්ධ කරා හෝ එහෙම නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් එයාට තිබ්බ කියලා එයා දන්නෙත් නැහැ. එයාම කියනවා මෙන්න මේ වගේ වෙනසක් මගේ තියෙනවා මේ මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ සමහර මිනිසුන් අතරම සමහර අසනීප තියෙනකොට ඒ අසනීප වලට හේතුව සමහරලාට අපි නොදකින පැත්තකින් වෙන යම්කිසි කාරණාවක් වෙන්න පුළුවන්. ඒවා ගොඩක් දුරට බෙහෙත් කරා කියලා එහෙම නැත්නම් යම් ශල්‍ය කර්ම කරා කියලා සුව වෙන්නේ නැහැ. මොකද එතන තියෙන කාරණාව වෙනත් කටයුත්තක්, එහෙම නැත්නම් අදෘශ්‍යමානයේ බලපෑමක් නිසා වෙන සිද්ධ වෙන කාරණාවක්. එතකොට අපි ඔය බෙහෙත් කරනවට වඩා බෙහෙත් කිරීමෙන් සුව වෙන්නේ ඇත්තටම ඒ වගේ අවස්ථාවකදී අපිට සිද්ධ වෙනවා මේ අමනුෂ්‍ය තලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලයෙක් හරහා, එහෙම නැත්නම් අමනුෂ්‍ය කටයුතු ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරන පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙලා මේ කරුණු निराකරණය කරගන්න. ඉතින් ඒ අම්මගේ කටයුත්ත ඒ තිබ්බ අමනුෂ්‍ය බලවේගය ඉවත් වීමත් සමග දැන් අවුරුදු දෙකමාරක් වගේ වෙනවනේ. මේ දැනටත් කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය විදියට කොන්ද කෙලින් තියාගෙන බෙල්ල කෙලින් තියාගෙන ඇවිදින ස්වරූපයක් තියෙනවා. අර කුදු ස්වභාවය, එහෙම නැත්නම් උරහිස බෙල්ල හරිය තිබ්බ බර ඒ අම්මට දැනෙන්නේ නැහැ. ඒක මතක් කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී අම්මා
ශරීර සෞඛ්‍ය අතිනුත් ගොඩක් දුර්වල වෙලා හිටියේ. කියන්නේ ගොඩක් වයසයි. ජීවිතය සම්බන්ධ යම් කිසි තීරණාත්මක අවධියකට එළඹීමින් වගේ තමයි ඒ වෙනකොටත් තිබ්බේ. හැබැයි දැන් මේ වෙනකොටත් අවුරුදු 2ක් වගේ ගිහිල්ලා කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව හොඳ සෞඛ්‍ය මට්ටමින් එයා ජීවත් වෙනවා. ඉතින් බලන්න පොඩ්ඩක් වාගේ අවට සිටින මහලු අයගේ තියෙන අසනීපවලට යම් යම් බෙහෙත් කරත් හොඳ වෙන්නේ නැති ගති තියෙනම් කල් ඇරෙන අසනීප තියෙනම් මේ වගේ යම් කිසි අදෘශ්‍යමාන කටයුත්තක් වෙන්න පුළුවන්. ඒකට තියෙන හේතුව ඒ වගේ කටයුතු තියෙන ඒ වගේ කාරණා තියෙනම් ඒවට බෙහෙත් ගත්තා කියලා සුව වෙන ප්‍රමාණය අඩුයි. ඇතම් කාරණා තියෙනවා මනුෂ්‍ය ප්‍රශ්න නිසා බෙහෙත් කරන ඒවා ඇඟට අල්ලන්නේ නැහැ. ඉතින් එහෙම අවස්ථාවකදී අර අමනුෂ්‍ය කාරණා ඉවත් කරා කියලා හරියන්නේ නැහැ. බෙහෙතුත් ගන්න ඕනේ. එතකොට වෙන්නේ අමනුෂ්‍ය කාරණා ඉවත් වෙනවත් එක්කම අර බොන බෙහෙත් ඇඟට අල්ලන ස්වභාවයක් හට ගන්නවා. ඒ බෙහෙත් වලින් ඊට පස්සේ සුව වෙන කටයුතු තියෙනවා. ඉතින් මේ වගේ গুপ্ত ශාස්ත්‍රයේ පැත්තට ගියාම ඒ පිළියම් යෙදිය යුතු කාරණා ක්‍රමවේද බොහොමයක් තියෙනවා. ඉතින් මෙහෙම අත්දැකීම් හෝ කාරණා වලටත් දැනෙනවා නම් සිද්ධ වෙනවා නම් මේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ කරුණු සඳහා ඒ කටයුතු සඳහා ගැටළු සඳහා පිළියම් යොදා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ අත්දැකීම් අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා.